අහුණද ඉක්මන් කරලා වැඩ ඉවර කරන්න. පූජාවේ සුබ නැකත ඉවර වෙගෙන එන්නේ. බලන්න මම දෙවියන්ගේ ආසම ලඩ්ඩු හදලා අරගෙන ආවා. කොහෙද ඔයා කියලා ලඩ්ඩු තියෙන්නේ සෝමි මාමේ? මේ තියෙන්නේ. කොයිද මේ ලඩ්ඩු ටික? අනේ. ලඩ්ඩු පූජා කළේ නැත්නම් එම ඉන්ද්‍ර දෙවියන්ට තරහා ගිහලා මාව අල්ලු කරලා දායි. මේ ගෝනිය තුලින් මම ගිතෙල් දාලා හදපු ලඩ්ඩු වල සුවඳ එනවා. මේ ගෝනිය මගේ ලඩ්ඩු ටික කාලා දැමවද්ද? මේ ගෝනිය ඇවිදිනවනේ. ඉන්නවා මන් තමුන් අල්ල ගන්නකල්. ඔහොම ඉන්නවා. කොහෙද දුවන්නේ? අම්මේ ලඩ්ඩු ආයිමත් සරයක්. ක්‍රිෂ්ණා මෙහෙට දෙන්න මගේ ලඩ්ඩු. සේරම ලඩ්ඩු වලින් කෑලි කෑලි කාලානේ. ඉන්ද්‍ර දෙවියන්ට මන් දැන් ලඩ්ඩු දෙන්නේ කොහෙන්ද? අම්මේ ඉන්ද්‍ර දෙවියන්ට ලඩ්ඩු හදලා දෙන්නේ ඇයි? මොකද එතුමා කැමතිම ලඩ්ඩු අපි පූජා කළාට පස්සේ එතුමා ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ ඉතින් අපිට හොඳට වර්ෂාව ලැබෙනවා. එතකොට ඉතින් අපිට කෙත්වතුල පළදාව හොඳට ලැබෙනවා. තේරුණාද? එතකොට ඉන්ද්‍ර දෙවියන්ට ලඩ්ඩු හම්බුන්නේ නැතු වුණොත් මොකද වෙන්නේ? එතකොට එතුමාට හොඳටම කේන්තියයි. නාරායන එන්නේ නාරද මුනි. දේවරාජ ඉන්ද්‍ර ඔබතුමාව සතුටු කරන්න දැන් මුළු නන්ද ගමේම වැසියෝ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒක යාළගේ යුතුයකමනේ දේවර්ෂි. නාරායන මොනවද කල්පනා කරන්නේ ක්‍රිෂ්ණ? අම්මේ ඔයා මට හැමතිස්සෙම කිරි කන්න දෙනවනේ. ඒත් ඔයා ඒ වෙනුවෙන් මුකුත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණාට ඉන්ද්‍ර දෙවියෝ වර්ෂාව ලබා දෙන එකට පූජාවල් බලාපොරොත්තු වෙන්නේ ඇයි? මේ පූජාවල් මේ ලඩ්ඩු මේ කෑම જાති ඉන්ද්‍ර දෙවියන්ට දෙන්නේ නැතුව ඔයාට දෙන්න කියලාද කියන්නේ? නැහැ ගෝවර්ධන පර්වතයට දෙන්න. ඒ මොකටද? ඒ පර්වතය අපිට කොච්චරනම් දේවල් දෙනවද? ලස්සන භූමියක්, ඒ වගේම බෙහෙත් ශාක, සීතල හුලක්. ඒ විතරක් නෙවෙයි අපිව සුළුකුණාට වලිනුත් ආරක්ෂා කරනවා. ඒක ඇත්ත. ක්‍රිෂ්ණා කියන කතාව ඇත්ත. ඔව් ඇත්ත. හරි එහෙනම් හැමෝම ක්‍රිෂ්ණා කියන දෙයට එකඟයි නේද? එහෙනම් ඉතින් අද ඉඳන් හැමෝම ඉන්ද්‍ර දෙවියන්ට නෙමෙයි ගෝවර්ධන පර්වතයට පූජා පවත්වන්න පටන් ගමු. දේවරාජ මේ මොකද්ද මන් දකින්නේ? ඔයා අසම කරන ලඩ්ඩු භෝජන ගෝවර්ධන පර්වතයට දෙනවද? අයියෝ නාරායන මේක ඔබතුමාට කරපු ලොකු අපහාසයක් නේද දේවරාජ? දේවර්ෂි නන්ද ගමේ වැසියන් මේ කරගත්තේ ලොකුම ලොකු වැරද්දක්. ඒකට ප්‍රතිවිපාක අනිවාර්යයෙන්ම විඳින්න සිද්ධ වෙනවා. නාරායන පේන විදියට තද වැස්සක් එන්න වගේ යන්නේ. නාරායන දැන් ඉතින් ඒ ගමේ වැසියන්ට ගොඩක් පසුතැවෙන්න තමයි වෙන්නේ. මේ විදිහට අපිට හැමෝම බේරගන්න බෑ ක්‍රිෂ්ණා. මොන හරි දෙයක් කරන්න.
පේනවා නේද ඔයාගේ පුතා ක්‍රිෂ්ණ කරපු හරිය? දැන් ඉතින් ගෝවර්ධන පර්වතය අපිව බේරගනී කියලාද හිතන්නේ? ඔව්නේ ඔයා කිව්ව දේ හරි තමයි මාමේ. මේ පර්වතෙන් අපි ඒ දේ ඉල්ලමු. ඔව් අපි ඒක හැමෝම එකතුලා ඉල්ලමු. මහා බලවත් විශාල ගෝවර්ධන පර්වත රජුනි අපව ඔබේ සරණට ගන්න. මොකද සද්දේ? හැමෝම ඉක්මන් කරලා ගෝවර්ධන පර්වතය යටට එන්න. අනේ බලන්නකෝ ක්‍රිෂ්ණ පර්වතය ඉස්සුවා. මේක වෙන්න බැරි දෙයක් නේ. මම ගෝවර්ධන පර්වතයට පූජාවන් කළා. ඊට පස්සේ මම මේ පර්වතෙන් ඉල්ලපු එකම දේ තමයි මට මේක උස්සන්න ශක්තිය ලැබෙන්න කියලා. ඊට පස්සේ ක්‍රිෂ්ණගේ ඉල්ලීමට ගෝවර්ධන පර්වතය කැමති වුණා. ක්‍රිෂ්ණ කියන්නේ සාමාන්‍ය ළමයෙක් නෙවෙයි. ඒක ඇත්ත. ක්‍රිෂ්ණ අපේ ගමේ ආරක්ෂකයා. මගේ පුතා. කවුද මායාකාරී ළමයා? ජය වේවා ජය වේවා නාරායන 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 තමුන්ට මේ මොකද්ද වෙලා තින්නේ දේවරුෂි? ජය වේවා කිව්වේ ඔබතුමාටනේ. පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. දැම්ම මේ පොඩි ළමයාගේ මාන්නේ නැති කරලා දාන්න. නාරායන නාරායන අපි ඔක්කොම නැල්ල යන්නේ වෙන්නේ. මේ ළමයාට මේ තරම් හයියක් කොහෙන්ද? මේ ඔයා මොකද්ද කරගත්ත අපරාධ දේවරාජ? ඔයා ඔයාගේම දෙව්ලොව විනාශ කරගත්තනේ. නාරායන නාරායන මට නම් හිතන විදිහට ඔබතුමා මේ උගතෝ කෝටික ප්‍රශ්නේ විසඳන්න නම් මිනිස් ලෝකෙට යන්න වෙනවා. ඔයා කියන දේ හරියටම හරි. මේ ළමයාගේ උද්දච්චකම කොහොම හරි නැති කරලා දාන්නම වෙනවා. නාරායන නාරායන ක්‍රිෂ්ණ අපිව බේරගත්තා. එන්න අපි යමු. යමු. හැමදේම හරි අපි අනි බලන්නකෝ අපේ ගෙදරට මුකුත් වෙලා නැහනේ. ඒ කියන්නේ ගෝවර්ධන පර්වතය අපිට පිහිට වෙලා. මායාකාර ළමයෝ, ඔයාට මගේ ප්‍රහාර වලින් කොහෙත්ම බේරෙන්න බෑ. එහෙමද? එහෙනම් උත්සාහ කරලා බලන්නකෝ. මේක වෙන්න බෑ.
දච්ච ළමයා තමුන් කවුද කියලා කියනවා මට ඔබතුමා අඳුර ගන්න බැරි වුණා විෂ්ණු දෙවියනි. අනේ මට ඒකට සමා වෙන්න තුමාණනි. දේවරාජ, ඔයා මගින් නෙමේ සමාව ගන්න ඕනේ. මෙන්න මේ ගමේ ඉන්න අහිංසක ගම්වැසියන්ගෙන්. ඒ වගේම මතක තියාගන්න මිනිසුන්ට වැසි වස්සන එක තමයි ඔයාගේ රාජකාරිය. ඉතින් ඒකට භෝජනයන් පූජාවන් බලාපොරොත්තු වෙන එක කොහෙත්ම හොඳ වැඩක් නෙවෙයි. ඔයාට තේරුණාද? මගේ අහංකාරකම මාව අන්ධ කළා දෙවියනි. මට යන්න අවසර දෙන්න. ඔයා කන්න ආසම කරන ලඩ්ඩු කාලම යන්න දේවරාජ. ජය